කඳුලේ රසේ මතා සිනහා කිනා කිනා අඳුරේ මගේ වටා රැඳුනේ ආතමා අතනේනා ළඟ හිඳිනා ගතුනා හිස සිඹිනා ඔහු හා නිසා තමා මේ සිනා. ඔන්න අද අපි දෙන්න ආවේ ගස්වැල් වලින් වට වෙලා තියෙන සුන්දරම සුන්දර හම්බන්තොට ෆ්ලවර් ගාඩන් එකට. මහා මැයිමාර ගස් පේලියක් මැදින් වැටුණු ලස්සනම පාරක ඉස්සරහට ඇවිදගෙන යනකොට කොහොමද ඔයාලට දැනෙන්නේ? මට නම් දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. ඉතින් රුපියල් 236ක පුංචිම පුංචි මුදලක් අය කරන වැඩිහිටි ටිකට් එකක් අරගෙන අපි දෙන්නත් ආවා ලස්සනම මල්වත්ත බලන්න යන්න. ඉතින් අපි නම් මේ ආව දෙවනි පාර. කොහොම හරි අපි ටිකක් ඉස්සරහට එනකොට වංග තුනකට බෙදෙනවා. ඉතින් මේ තුනෙන්ම ඔයගොල්ලන් ගිහිල්ලා බලන්න. අපි නම් කලින් පාරක ගිය නිසා මේ පාර අපි ගියේ මේ ඉස්සරහින් තියෙන කෙලින් පාරේ. ඒ කියන්නේ මේ තල්ගස් දෙපැත්තේ වැටිලා තියෙන පාරෙන් තමයි අපි ගියේ. අපිට දවසකින් උනත් බලලා ඉවර කරන්න බැරි තරමටම මේ මල්වත්ත ගොඩාරියක් ලොකුයි. ඉතින් පැය දෙකක වගේ පුංචි කාලෙකින් අපි මල්වත්තේ බලන්න පුළුවන් තැන් කිහිපයක්ම බලලා තමයි ඉවර කරේ. නොදන්න ඕනම කෙනෙකුට ඕනම ගස් වර්ගයක් පිළිබඳ දැනුම ගන්න පුළුවන්. මොකද හැම ගහකම වගේ බෝඩ් එකක් ගහලා තමයි තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ අලි පැටිය ගාවටත් ආවා. එයා ගාව ෆොටෝස් ටිකක් අරගන්න. මෙතන නිකන් ඔය අවුරුදු උත්සව එහෙම තියන්න හදපු තැනක් වගේ තමයි මට හිතෙන විදියට. මේක ඇතුලේ වැඩ කරන අය මෙතන තමයි එක එක ක්‍රීඩා එහෙම කරන්නේ. ඉතින් ආසම කෙනත් එක්ක ආසම තැනක මෙහෙම ඇවිදිනකොට තියෙන ඒ සතුට මම හිතන්නේ මම කියන්න ඕනේ නැහැ. ඒක දන්න අය දන්නවා කොහොම සතුටක්ද කියලා. මොකද එයා නිවාඩු වෙන්නෙත් මාසෙකට විතර පස්සේ. ඉතින් එයා නිවාඩු ආවට පස්සේ තමයි අපි හොම ඇවිදින්න යන්නේ. මෙන්න මේ වගේ වතුර තියලා තියෙනවා. හරි ලස්සන කියුට් සත්තුන්ගේ රූප වලින්ම හදලා තියෙනවා. මාර ලස්සනයි. ඉතින් අර දැක්කට පස්සේ ඇසට දැකුම් කළු විදියට හැමදේම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි දෙනනම් මේ ආව දෙවනි වතාව. මෙතනින් අපි ගියේ නෑ. අපි ගිය පාර මෙතනින් ගියා. මෙතන තියෙන්නේ මලිත්තංගස් මාවත කියලා. ඉතින් ගස් වලට දාලා තියෙන නම් වලින් තමයි ඒ පාරවල් වලට නම් දාලා තියෙන්නේ. ඔන්න දැන් අපි දෙන්න යන්න හදන්නේ පතොක් ගස් තියෙන කුටිය බලන්න. ඉතින් බෝඩ් ගහලා තියෙනවා. මෙතනින් ඇතුළට ගියාට පස්සේ පොඩි කුටියක් ඇතුලේ පතොක් ගස් විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා මං හිතන්නේ රටින් ගෙන්නපුවා. ඉතින් ඒ රටවල වලට ආවේනික නම් තමයි තියෙන්නේ. ඇත්තටම අපිට උනත් ඒවා කියව ගන්න බෑ. ඉතින් බලාගෙන යන්නකෝ මොනවද තියෙන පතොක් ගස් කියලා. ඇත්තටම මම නම් යන්න ආසම තැනක් තමයි මේ පතොක් ගස්. මොකද අපේ පැත්තේ කියන්නේ වියලි කලාපයේ ඉක්මනින්ම හදා ගන්න පුළුවන් දෙයක් තමයි පතොක් කියන්නේ. මමත් මාරම ආසයි. හැබැයි මාර විදියට මිලයි. ඔයාලට මෙතන තියෙන පතොක් ගස් එළිය පැල විකුණන තැනක් තියෙනවා මල්වත්තෙන් එළියට යනකොට. ඉතින් එතනින් මිලදී ගන්න පුළුවන්. මම හිතන්නේ රුපියල් 200ක වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් ආස කෙනෙක්ට මෙතනින් අරන් ගිහිල්ලා හදා ගන්න පුළුවන්. තව දෙයක්. ඉතින් මේ මල්වත්ත ඇතුළට එනකොට පොලිතීන් කිසිම දෙයක් කෑම බීම අරගෙන එන්න දෙන්නේ නැහැ. අපි කෑම බීම අරගෙන ආවා. ඉතින් අපේ ඩෙන්ටිය තියාගන්න හැදුවා. අරගෙන යන්න දෙන්න බෑ කියලා. ඊට පස්සේ කොහොම හරි එතන ඉන්න මිස් හොඳ නිසා අපිට කිව්වා ඔයාලා එළියට එනකොට අපිට ආයේ ওই ගෙනියන ටික පෙන්නන්න කියලා. ඉතින් කාලා ඇතුලේ කොහෙවත් කවර දාලා යන්න එපා. ඇත්තටම පොලිතීන් කවරයක්වත් නැහැ මේක ඇතුලේ. ඉතින් ඔයාලත්
අරගෙන එන එක ආයෙමත් අරගෙන යන්න පුරුදු වෙන්න. ඉතින් සමහර විට ගේ එන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් තමන් අරගෙන යන කුණු තමන්ම ආපහු ගෙදර අරන් එන එක හොඳයිනේ. ඉතින් එතකොට පරිසරය විනාශ වෙන්නෙත් නෑ. තමන්ගේ හිතට එකඟව තමන්ට යන තැන පරිස්සමෙන් ගිහිල්ලා එන්න පුළුවන්. ඇත්තටම මේ වගේ වියලි කලාපයක මේ වගේ හැම ගස් වර්ගයක්ම වවලා කරලා තියෙන එකට මම නම් ඇත්තටම අගය කරනවා. මොකද මට උනත් සමහර ගස් ගෙදර හදාගන්න හරිම අමාරුයි. කී පාරක් හැදුවත් හදාගන්න අමාරුයි. ඉතින් ඒ වගේ පරිසරයක් තියෙන මේ වගේ හම්බන්තොට නගරෙක මෙහෙම හැම ගස් වර්ගයක්ම වවලා මිනිස්සුන්ට බලන්න තියෙනකොට ඇත්තටම මම නම් ඒක අගය කරනවා. පයින් යන්න බැරි කාට හරි මෙතන වාහන තියෙනවා. ඉතින් ඒක යන පිරිස අනුව මං හිතන්නේ ප්‍රයිසස් වෙනස් වෙනවා. ඉතින් ඒක හොයලා බලලා යන්න පුළුවන්. මොකද්ද? ලංකන් කොරියාව. ශ්‍රී ලංකන් කොරියාවේ. ඒ වගේ වයිබ් එකක් තමයි මෙතන යනකොට මට නම් දැනෙන්නේ. ඉතින් ඔන්න අපි ආවා ඊළඟ කුටියට. මේක ඇතුලේ මං හිතන්නේ ඕකිඩ් පැල විතරයි තියෙන්නේ. මට හරියටම මතක නැහැ. දැන් මම ගිහින් ඇවිල්ලා මාසෙකට කිට්ටු වෙනවා මම මේ වීඩියෝ එක එඩිට් කරද්දි. ඕකිඩ් පැල විතරයි මට හිතෙන විදිහට මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඕකිඩ් පැලවලට තද අවුව වැටෙන්න හොඳ නැති නිසා ආවරණය කරලා මේ වගේ කුටි ඇතුලේ තමයි මේ වගේ පැල හදලා තියෙන්නේ. ඇත්තටම මේක ඇතුලේ මට යනකොට ඩයිනෝසිරස්ලා ඉන්න අර කාටුන් එක මතක් වෙනවා. බලන්නකෝ ඔයාලටත් ඒක නෙමෙයිද මතක් වෙන්නේ කියලා. කොහොම හරි අපි ගිය පාර එනකොට තිබුණට වඩා මේ පාර හොඳට මල් පැල තියෙනවා. වවලා ලස්සනට කපාදු කරලා ඇත්තට මාරම ලස්සනයි ගිය පාරට වඩා මේ පාර මල් වත්තට එද්දි. ඔන්න ඉතින් අපි දෙන්නට ඇවිදලා මහන්සි නිසා අපි දෙන්න හිතුවා වාඩි වෙලා ටිකක් ගෙනාපු මයිලෝ එකයි කිරි පැකට් එකයි බොන්න ඕනි කියලා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තැනක් තිබ්බා. අපි හිතුවා දෙන්න කියලා වාඩි වෙලා අපි ගෙනාපුවා බොන්න ඕනි කියලා. කොහොම හරි අපි යනකොට එතන තනකොළ සුද්ධ කරන ගමන් තමයි තිබුණේ. හැබැයි ඒක අපිට අවුලක් වුණේ නැහැ. මොකද එයාගේ වැඩේ කොහොම හරි කරන්න ඕනේ. ඉතින් අපිත් අපේ නිදහසේ පාඩුවේ ඉඳලා කිරි ගෙනාපු කිරි පැකට් දෙකක් බීලා ආයෙම අපි හිතුවා ගෙදර යනවා කියලා. මොකද අපිට අවසාන බස් එක අල්ල ගන්න ඕන නිසා අපි හිතුවා තවත් ඇවිදින්න ඕනේ නැහැ. මෙතන වාඩිලා ඉඳලා ගෙදර යනවා කියලා. ඇත්තටම අපි ආලා දැනට අවුරුදු 5ක් වෙනවා. ඉතින් අපේ පාස්වෙනි ඇනිවර්සරි එක පහුගිය මාසේ 29 වෙනිදා තමයි තිබුණේ. ඒත් අපි දෙන්න හිටියේ තැන් දෙකක. ඉතින් අපි හිතුවා ඒ නිසා අපි කොහේ හරි ඇවිදින්න යන්න ඕනේ කියලා. ඉතින් අද මම එයාත් එක්ක මේ විදියට ආවේ ඒ සතුට සමරන්න. ඉතින් මම එදා ඉඳලම මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති අදටත් අපි දෙන්න හරිම සතුටින් මේ විදියට අන්න බලන්නකෝ අපිට වෙන දේ. ඉතින් අපි ගෙනාපු shopping bag එක හොලග ගියා. එයා දුවලා ගියා shopping bag එක අරන් එන්න. කොහොම හරි ඉතින් shopping bag එක අල්ලගත්තා. බලන්නකෝ ඉතින් අපි වාඩි වෙලා ඉන්න තැන වටපිටාව කොයිතරම් ලස්සනද කියලා. අතර පුදුම ලස්සනයි, පුදුම සුන්දරයි. ඉතින් අපි කොහොම හරි හැම ඉඳලා ගෙදර එන්න පිටත් වුණා.
ඇත්තටම මම ට්‍රැවල් කරන්න ඕනි කිව්වට මට අවුවේ ඇවිද්දට පස්සේ හරිම අමාරුයි. නිකන් පිට ඇවිස්සෙනවා වගේ ඔළුවේ කැක්කුමට එනවා. මොකද අවුව දරා ගන්න අමාරු නිසා. ඉතින් කොහොම හරි අපි දෙන්න බස් එකත් අල්ලගන්න ඕන නිසා අපි දෙන්න හිතුවා ගෙදර යනවා කියලා. ඉතින් අපි මීට කලිනුත් මල්වත්තට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට යන්න හිතන් හිටියේ වෙන තැනක. හැබැයි එතන යන්න බැරි වුණා අපිට. මොකද වෙලාව ප්‍රශ්නයක් නිසා. ඉතින් ඊළඟ පාර එයා අනිවාර්ය ආවන් පස්සේ එතෙන්ට යන්න හිතාගෙන ඉන්නවා ඔයාලත් එක්කම. කොහොම හරි ඉතින් මෙන්න මෙතනින් මේ විදියට එළියට එන්න තියෙන්නේ. මෙතන ආපන ශාලාවක් එහෙම තියෙනවා. ඔයාලට කෑම ගන්න පුළුවන්. එළියෙන් කෑම ගේන්න දෙන්නේ නැහැ මම හිතන විදියට. එහෙම තමයි අපිට කිව්වේ. ඔයාලා කවුරුම හරි සූර්යා මල්වත්තට එනවනම් හම්බන්තොට ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා අඩිසිය පාර සූර්යා බස් එකක නැග්ගට පස්සේ කිලෝමීටර් 8ක් 9ක් විතර වගේ එනකොට මල්වත්ත ළඟ බහින්නම පුළුවන්. එක බස් කොන්දස්තරට කිව්වට පස්සේ එතන අපිව බස්සනවා. ඉතින් ලොකුවට පේන්න තියෙනවා මල්වත්ත පාර ආයිනට. ඉතින් ඔන්නෝම තමයි අපේ මේ vlog එක ගෙවුනේ. මේ තියෙන්නේ මං කිව්ව අර මල්පැල ගන්න පුළුවන් තැන. ඉතින් මෙතනින් මමත් මල්පැල අරගෙන තමයි ආවේ ගෙදර. ඉතින් ඔයාලට ගන්න පුළුවන්. මෙතනින් මල්පැල බොහොම සාධාරණ මිලකට රුපියල් 40කට වගේ මිලකට තමයි මල්පැල තියෙන්නේ. ඉතින් ආයෙමත් අපි අලුත් vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි. ජේසු පිහිටයි. Sun